ඔන්න අද මම ඔයාලව මගේ කිචන් එකට එක්කගෙන යන්නයි හදන්නේ. මුලින්ම මගේ කිචන් එක කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ කිචන් එකේ පැන්ට්‍රි කබඩ්ස් මොකුත් ගහලා නැහැ. උඩ යට දෙකේම. ඉතින් මම යට කොටසේ බඩු ඔක්කොම තියාගෙන ඉන්නවා. ග්‍රොසරි බඩු, වැඩිපුර භාජන, වළම්පිගම් බඩු වගේ හැමදේම වගේ යට කොටසේ තමයි තියෙන්නේ. මොකද මම ආස නැහැ කවුන්ටර් টොප් එක උඩ ගොඩාක් බඩු පුරවගෙන ඉන්නවට. මොකද එතකොට නිදහසේ වැඩක් කරගන්න බැරුව යනවනේ. ඉතින් මුලින්ම මෙතනින් පටන් ගන්නම්. මෙතන තියෙන්නේ එයා ෆ්‍රායර් එක සහ ටෝස්ටර් එක. ඒ වගේ කරන වැඩවලට මට මෙතන පොඩි ස්පේස් එකක් මම තියාගෙන ඉන්නවා. මොකද මගේ චූටි පුතා තාම නර්සරි යන නිසා එයාගේ කෑම හදන මෙනු එකක් තියෙනවා. ඒකට අනුව කෑම හදන්න වෙනම කොටසක් ඕනේ. මෙතනින් එහාට තමයි රයිස් කුකර් එක තියෙන්නේ. එතනම මම ෆ්ලාස්ක් එකකුත් තියාගෙන ඉන්නවා. උණු වතුර හැම බොන්න ඕන නිසා බ්ලෙන්ඩර් එකත් එතනමයි තියෙන්නේ. මේ කොටසේ තමයි මම එළවලු කපන්නේ. උයන්ට අවශ්‍ය දේවල් ටික ඔක්කොම මේ හරිය තමයි කරන්නේ. මොකද ටී කෝන් එක තියෙන්නේ මෙතනම උඩින් නිසා තේ හදන්න වැඩ ඔක්කොම කරන්නේ මේ හරියේ. ටී කෝන් එකටම එහා පැත්තෙන් තියෙන ස්පයිස් රැක් එක. මේ රැක්ස් දෙකම මම එක ළඟ ගහගෙන තියෙන්නේ. ඉතින් ලොකුවට නැහැ. පොඩියට මම මේ රැක්ස් දෙකේම ඔක්කොම බඩු ටික අසුරගෙන ඉන්නේ. එතකොට මෙතනම පල්ලෙහානේ ඔක්කොම වැඩ ටික කරගන්නේ. එතකොට මට ලේසි සිංක් එකත් මේ ළඟින්ම තියෙන නිසා මේ හැමදේම එකම තැනින් කරගන්නකොට එහාට මෙහාට යනකොට ගොඩ ලොකු කාලයක් යනවනේ. ඒක නිසා මට මේ හරියේ වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට තමයි මෙතන මම හදාගෙන තියෙන්නේ. මම උයන ගමන්මයි බබාලගේ ලන්ච් බොක්ස් එහෙමත් රෙඩි කරගන්නේ. ඉතින් උදේට ගොඩක් කලබලයිනේ. ඒ නිසා තමයි මේ හරිය තියාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට මගේ වැඩ ටික කරගන්න. මොකද මම දාන වීඩියෝස් එහෙමත් කරනවානේ. එතකොට මේ ටිකේ තමයි මම ඒවත් ඔක්කොම කරගන්නේ. මෙතන තියෙන්නේ මම එදිනෙදාට අවශ්‍ය වෙන පිඟන් කෝප්ප ඒ ටික ඔක්කොම දාගෙන ඉන්න මේ ප්ලාස්ටික් රැක් එක. ඒක සත්තුන්ට එහෙමත් යන්න බැරි නිසා ඒක මට ගොඩක් පහසුයි. මෙතන මේ සිංක් ඒරියා එක තියෙන්නේ. මෙතන හැම වැඩක්ම කරගන්නේ මම. දවසේ වැඩිපුරම පාවිච්චි වෙන තැනක් තමයි මේක. ඒ නිසා මේ පැත්ත නිතරම ක්ලීන් කරලා පිළිවෙලට තියාගන්න මම උත්සාහ කරනවා. මේ ජනේලෙන් එන එළිය නිසාත් අර පිරිසිදු වාතාශ්‍රය ලැබෙන නිසාත් මේ හරිය ගොඩාක් ලස්සනට සුවඳට තියාගන්න මට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ හරියම තමයි එහා පැත්තේ මිරිස් ගලකුත් තියෙනවා. ඒකෙන් නිතරම පාවිච්චි කරන්නේ නැහැ. ඊට එහායින් තමයි දරලිප තියෙන්නේ. ඒකත් මම ඉඳලා හිටලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට හැමදේම වගේ උයන්නේ පිහන්නේ මම ෆෝබර්න් එකේ. ඒක තියෙන්නේ දරලිප ළඟින්මයි. ඒක තමයි හැම වෙලේම යූස් කරන්නේ. මොකද තේ එකක් හදාගන්න ගියත් කෑම මොනවා හරි හදාගන්නත් මම ෆෝබර්න් එක තමයි නිතරම වගේ යූස් කරන්නේ. උදේට තේ එකක් හදන එකේ ඉඳලා දවසේ කෑමක් වෙනකම් මේක මගේ වැඩවලට ගොඩාක් උදව් වෙනවා. ඉතින් හැමදේම ෆෝබර්න් එකේ තමයි මම කරන්නේ. කිචන් එකේ වැඩ කරද්දී හැමදේම අත ළඟ තියාගන්න එක මට ගොඩක් ලේසි. පාවිච්චි කරන දේවල් ටිකත් මම පුළුවන් වෙලාවට ඒ වෙලාවෙම අස් කරගන්නවා. ඉතින් මම දැන් හොඳ රස තේ එකක් හදාගෙන ඒ තේ එකත් රස විඳලම ඊට පස්සේ මගේ දවසේ ඉතිරි වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. තව දෙයක් මම ඔයාලට කියන්න ඕනේ. මම මේක මේ කිචන් එකට ලොකු වියදම් කරලා ගත්තු බඩු නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් නෙවෙයි. අපි මේ කිචන් එක ලස්සන කරගන්න ගන්න දේවල් ස්පයිසස් රැක්ද ස්පයිසස් බෝටල් එහෙම ලක්සරි ලුක් එකක් තියෙන දේවල් දැන් ගොඩාක් වෙළඳපොලේ තියෙනවා. ඒ වුණාට මම තාම ඒ වගේ දේවල් මිලදී ගත්තේ නැහැ. ඉතින් මම අර බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි මේ කිචන් එක ලස්සන කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් කිචන් එකේ වැඩ ඉවර නැත්නම් ඒක ගොඩාක් ලස්සන කරගෙන නීට්වට පිළිවෙලට තියාගෙන ඒක ලස්සන විදිහකට පේන්න අපි පුංචි අතේ තියෙන මුදලකින් උනත් ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ කිචන් එකෙන් අයිඩියා එකක් ගන්න ඇති කියලා මං හිතනවා. ගොඩාක් ලොකු දෙයක් වියදම් කරන්නේ නැතුව පුංචි වියදමකින් කිචන් එකක් ලස්සන කරගන්න පුළුවන් විදිහට තමයි මම මේ කරගෙන තියෙන්නේ. මොකද අද වෙළඳපොලේ ගොඩාක් ලස්සන බඩු තියෙනවා. ඒ කියන්නේ කිචන් අයිටම්ස් දැක්කම ආස හිතෙන විදිහේ ලස්සන දේවල් තියෙනවා.
ඉතින් මම තාම කිචන් එකට එහෙම ලොකුවට බඩු අරගෙන නැහැ. ඉතින් තියෙන දේවල් වලින් අපි මේක ලස්සන කරගන්න තමයි මම මේ උපරිම උත්සාහ කරලා තියෙන්නේ. ඔයාලටත් ඉතින් මේ කිචන් ටුවර් එක ගැන මොකද හිතෙන්නේ කියලා මට පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. ඔයාලට බුදු සරණයි. බයි බයි.